අස්වැසුම් ප්‍රතිලාභී ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ජනවාරි මාසයේ අස්වැසුම ලැබෙන්නේ කාටද කියලා තමයි අද තොරතුරු කතා කරන්න යන්නේ. මේ වගේ තොරතුරු තමයි මගේ අස්වැසුම channel එකෙන් ඔයාලට බලා ගන්න ලැබෙන්නේ. මේ වගේ හරි තොරතුරු හරිම විදිහට හරිම වෙලාවට නිවැරදිව බලා ගන්න පුළුවන් වෙන්නේ මගේ channel එකෙන් විතරයි. ඔයා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් දැන්ම මම subscribe කරලා එකතු වෙන්න. මොකද මම ඉස්සරහට රජයෙන් දෙන සියලුම දීමනා ගැන වීඩියෝස් දාන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු රැසක් ඔයාට ඉක්මනින්ම බලා ගන්න ඕන නම් දැන්ම මෙන්න මේ විදිහට මගේ YouTube channel එක subscribe කරලා එතන එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. මොකද මම ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ජනවාරි මාසේ අස්වැසු මුදල් කාටද හම්බ වෙන්නේ? කාටද හම්බ වෙන්නේ නැත්තේ කියලා අපි දැන් කතා කරමු. ඉතින් ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට මේ විදිහට ජනවාරි මාසේ අස්වැසු මුදල් හම්බ වෙයිද නැද්ද කියන එක. ඉතින් ඒක ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මුලින්ම පළවෙනි අදියරේ කට්ටියට අපි කතා කරමු. ඉතින් පළවෙනි අදියරේ කට්ටියට මෙන්න මේ විදිහට එක කොටසක් ඉන්නවා 20යි 22 අස්වැසුම් මුදල් ගත්ත කට්ටියක්. තව කොටසක් ඉන්නවා 20යි 23 ගත්ත කට්ටියක්. ඉතින් ඔයාලට කියන්න ඕන 20යි 22 දී ඔයා අස්වැසුම් මුදල් ලැබුණ කෙනෙක් නම් ඔයාට 20යි 26 දී ආයේ අස්වැසුම් මුදල් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයා අස්වැසුම් මුදල් 20යි 23 දී ගත්ත කෙනෙක් නම් ඔයාට 20යි 26 ජූනි වෙනකම් ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජූනි මාසේ වෙනකම් ඔයාට අස්වැසුම ලැබෙන බවට තමයි තොරතුරු සඳහන් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මට නම් තොරතුරු ලැබිලා තියෙන්නේ. ඉතින් මේවා සත්‍ය තොරතුරු. ඉතින් පාසල් ළමුන්ගේ දීමනා පිළිබඳ තොරතුරු මම ඊළඟ වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද රැඳිලා ඉන්න මාත් එක්ක දිගටම අස්වැසුම් පිළිබඳ වීඩියෝස් උත් මම ඉස්සරහට ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සත්‍ය තොරතුරු සත්‍ය විදිහට දැනගන්න ඕන නම් අනිවාර්යෙන්ම මාවත් එක්ක රැඳිලා ඉන්න. මාව subscribe කරන්න. ඔයාලට සුබ දවසක්.